මේ ඉන්නේ රොකට්. මිනිහා එන රස්තියාදු සංගීතකාරයා. ඌ මේ ලෝකේ ඉඳන් කරන්නේ සින්දු කියන එක විතරයි. අනික හැම වෙලාවෙම ඌ ඉන්නේ උට්ටම ආවෙනික උගෙම ලෝකෙක. ශාරුක් ખાන්, අමීර් ખાන්, සල්මන් ખાන් අතර මේ ඉන්නේ අපේ ලෝකල් ખાන්. තරුවක් වෙන්න බොරුවක් කියන්න කිව්වොත් මූණන් දෙපාරක් හිතන්නේ නැහැ. මුගේ එකම හීනේ තමයි නළුවෙක් වෙන එක. මූ ගැන නම් ඉතින් කියන්න දෙයක් නැති තරම්. මූ ගුප්තයා. මූ ගැන අපි තියා මූවත් දන්නේ නැද්ද කොහෙද? තැනකට මූ කෝවින්ද? තවත් තැනකට මූ දේවින්ද? මේ ඉන්නේ රෙඩා. කළු සුදු ඉත්තෝ මැද තනි රෙඩා. මූ පට්ට දාර්ශනිකයා. හැබැයි අදින්න පුබ්බ වගේ ලෝභයක්. සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා සිද්ධාලේප වගේ අපේ බෝඩිමේ සිද්ධාලේපය තමයි මූ. මූ කසාද බෙදලා ඉන්නේ ලැප්ටොප් එක. මං හිතන්නේ මූ හනිමූන් ගිහින් තියෙන ලැප්ටොප් එකත් එක්ක. මූ තමයි ප්‍රේම්. ඔතන ගියත් ඉතින් නියෝජනයේට පල්ලෙහා රටේ එකෙක් ඉන්න බෑ. මේ ඉන්නේ අපේ බෝඩිමේ එහෙම එකක්. මූ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඒත් මූ විනෝදෙට කරන්නේ මුට්ටම කෙලෝ ගන්න එක. මේ තමයි බෝඩිමේ පිකාසෝ. පැන්සලයි කොලේ දුන්නොත් මුට පණ දෙන්න බැරි දෙයක් නෑ. හැබැයි ඉතින් ඒවා ගන්න කෙනෙකුත් නෑ. පිකාසෝ වෙන කවුරුත් නෙමේ. මේ කතාව ඔයාලට කියලා දෙන මම. අපි මේ කතාව අහලා බලමු. මොකද ඔයාලා මේක අහන්න ඕන කතාවක්. අහගෙන නයි රෙද්දස්සේ දාගන්න අපේ ප්‍රේම් හරි දක්ෂයි. ඌ අරන් ආපු අහගෙන නයිගෙන් තමයි මේ කතාව පටන් ගන්නෙත්. ඒ නයා විකසිත ලාල් කුමාර්. තව දෙයක්. ඔයාලා මේක බලද්දි අනිවාර්යෙන් ඉයර්ෆෝන් දාගෙන බලන්න. පස්සේ කිව්වේ නැහැ කියන්න එපා. මම කිව්වනේ මල්ලේ මේ උඹට නම් ගියෝ දෙන්නම් මේ උඹ මේ පරිස්සමට කරගෙන ගිහින් මේ වැඩේ කරගෙන ගෙනලා දාපන්. ගැල්ලල්ලයි. මේ කියන්නේ මොකටද මේ කොමඩි ගන්නනේ මේ මාව ෂෝර් කරපන්කෝ. අන්තිලාගේ නංගි ෆොටෝ වලට තිබුණ මේ ෂූට් එක කරන්න මොනේ. මේ කරමු. එඩා රාජ් කුමාරට ටිකක් හදපන්. රාජ් කුමාරේ නෙමෙයි ඌ රාජාත් සහෝදරයා මාත්‍ය දෙන්නේ ඌ තොගේ කවුරුත් මතකයි. හරි හරි බං කෑ ගන්න එපා මං හදාගන්නම්. මොකද්ද? ඔයාලා කවදා හරි පිටිහැඳි එකකින් තේ හදලා තියෙද? රෙඩා බෝඩිමට ආපු දවස් ඉඳන් අපි නම් හැමදාම බීවේ පිටිහැඳි එකකින් හදපු තේ තමයි. අපි නම් අයියේ මේ කොළ වැදලේ වේල් දෙක ගාවන්නේ බුදු ගේවත් දී. මල්ලේ ළඟට දාවට දෙන්න මල්ලේ. නෑ තව 3ක් ඉන්නවා. මල්ලේ. උඩ කතා කරන්න බෑද? උඩ ගන්න නැද්ද? එනවා ඔය අරක වැඩි කරන්නේ නැත්තේ. මම ගියා හතරනට. අදවස් වැඩේ කැන්සල් කරා බං. ඒ ඒඩි කාර්යයක් කැරිලා ඉන්න තියෙන්නේ. ඌ හිතන් ඉන්නේ මේ ඌගේ අතපල්ලෙන් වැටලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ඉතින් අදවස් බෝඩුවේ තමයි. මල්ලේලා බෝඩු ඉන්නවද? මොනවාරි කරුවද? කරමු අයියේ. මොනවද කරමු? මේ මම්මී මම ගාන මොන සල්ලි නෑ. කවුද මල්ලේ මේ බොණ්ඩ සල්ලි ඉල්ලුවේ? මේ මං අර කරපු වැඩක මේ අර පොඩි පොටක් පෑදිලා තියනවා. ඒ සතටත් එක්ක මේ බොණ්ඩ අරන්න දෙන්න. ඔව් මල්ලේ
ඔව් ඉන්නකෝ මම පොඩ්ඩක් තේරෙන්න ඊලත් නෑ අයි දෙන්න මං ඉන්නේ මට යන ගමන් පොඩ්ඩක් වෙලා කුසලනවා මල්ලි මේ තේක නම් රායි ආයෙ මොකුත් නෑ ඉතින් මේ වටිනවා අපේ උන්ට ඉතින් වලියක් දාගන්න සුදුලුණු බිගහුත් ඇති. මොකෙක් හරි නැවැත්තුවේ නැත්තම් ඉතින් මරාගෙන තමයි නවතින්නේ. මේ බයිට් එකට ඌරු මස්ටියක් තිබ්බොත් මරුනේ. ඌරුමස් කන්න හොඳ නෑ නුඹ. ඌරන්ට ඉඩම් මේ දවස්. අනික අර ඒ වගේ අර තියෙන්නේ බං අර තෙල් වගේ අර කිරි වගේ જાතිය ඒව කන්න බෑ බං. අප්පිරියයි. මේ මොන වුණත් මචං අද රැයට ලාල්ලයි ගේන බෝතලේ ගහද්දි මචං දිව ඇඹිරිලා යන්න තියෙන්න ඕනේ මචං බයිට් එක හරිද? චිකන් ටිකක් ගෙනල්ලා කොමුඩු ගෙඩියක් ගෙනල්ලා මචං කපලට වෙල්ලයක් එහෙම දාලා ආතල් එකේ ගහමු. අනේ මන් නම් මචං ඔය මිනිස් කල්ලක් බැදලා සුදුරු ගෙඩිය බැදලා ගත්තා කෑවෙන්නේ. යකෝ නිකන් නේ ගන්න පිනේ. යාට. ඒක සහෝදරයා කියන්නේ. අනික මචං උඹ දන්නවද ඩයල් එක? දිනයක් අල්ල ගමුවා. ඕ බයි මම අවුලක් නෑ ඉතින් තියෙන කල්ල ගමු. ඒ ෂේප් එක අවුලක් නෑ. උඹලට බයිට් ඕනෙමද බං? අයියෝ බං මේ උඹලා කියන මගුල් හරියන්නේ නෑනේ බං. බෝඩිමට පිටින් එකෙක් ඇවිල්ලා මචං බෝතලයකුත් ගෙනත් දුන්නාට පස්සේ බයිට් ටික හදන්න බෑනේ අපේ මොකද්ද බං තියෙන වැදගත්කම. ඕකනේ බං උඹලා හැමදාම ඔය විදියට ඉන්නේ. කොහමද ඉන්නේ? දැන් ඔය ඉන්නේ බං උඹලා. නෑ නෑ කොහමද කියපන්කෝ? උඹලා බං මේක නිකන් හිඟන්නවා වගේ බං හැසිරෙන්නේ. මේ අපි හිඟාන තමයි හුත්තෝ. අපි මේ ගේම ගන්න දවලු. තෝ වගේ එක ඩිරෙක්ටර් කපන්න පුක දීලා අපි හැම කරන්නේ නෑකෝ. එකට ඉන්න උන්ට බලු කතා කියන ලෑස්ති වෙන්න එපා උඹ. මොකද්ද හුත්තෝ අපේ තියෙන අවුල? ඈ අනික තෝ කියන වගේ හුත්තෝ මම ඩිරෙක්ටර් කපන්න පුක දීලා හම්බ කරන්නේ නෑ. යකෝ ලාල්ලයිය බෝතලයක් ගේනවා කිව්වට පස්සේ ඒකට බයිට් එකක් හදා දෙන්න බැයි නා වැඩක් නෑනේ හුත්තෝ. උඹට සල්ලි නෑ කියලා උඹගේ හිල්ගමනේ අපිට පලිද ඈ මොකද්ද හුත්තෝ? ඇයි හුත්තෝ? මන් නූඩල්ස් පැකට් දෙකක් ගෙනවා බං. ඒක නෑනේ බං ඔයාලා. මම දැක්කද බං මේක? අඩේ නූඩ්ලස්. රොකට් සෝස් එක දාපන්. රොකට් සෝස් එක දාපන් මුලින්. හුත්තෝ සෝස් එක දාපන් ඉක්මනට. චක්කද බං සෝස් එක දාපන් මේ කරේනවා. බිව්වම වෙරි වෙන්නේ බොනේ උන්ට. හැබැයි ආතල් එක තියෙන්නේ බොන්නේ නැති උන්ට. බීපුවම කරන වැඩ කොතනින් කෙලවර වේද කියලා කවුරුත් දන්නේ නැහැ. Cheers! මල්ලි මේ උඹලා බොන්නේ නැද්ද? නෑයි කෝල විතරයි. ෂා අනේ මරු මේ බොන්න තැනක බං බොන්න නැති උන් ඉන්නත් මරුවේ. අය නංගියෝ ෂූට් එකේ එවනවා නේද අය? බය වෙන්න එපා කොල්ලෝ.
නංගිව ෂූට් එකට එවනවා. ෂූට් එකට නංගිව එවනවා. මේ මල්ලි මේ වැඩිය කතා කරන්නේ නැද්ද? ඕගා ගුප්ත මුසලෙක්යි. අයිම කතා කරන්න එපා. මම ගුප්ත වුණා කියලා. ඔයාට මුසලෙ වෙන්නේ කොහොමද කියන්නකෝ? අයියෝ බාවිත් එක්ක මෙච්චර ඉඳලා තෝගේ නමවත් අපිට හරියට කියලා දෙනවා. උඹ කියනවා අපි අහනවා. විතරකින් ඉසින් කියනවා. අඩේ මල්ලි මේ මරුනේ මේ අපි කියමු සින්දුවක්. කියමු. මේ හැබැයි මම මුලින් කියන්නේ මම මුලින් අල්ලන්නම්. ඒක අපි කියමු. දිය කිඳුරියසේ ආදරේ දෝතින්ගෙන සාගරේ මහද විමනේ අයේ පොඩක් සින්දු අවුල් වගේ නේද? අවුල්ද මල්ලේ මම වෙන එකක් කියන්නම් මේ සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගත්තු ඇසුරක අයියා මේ ෂොට් එක දාගන්නකො. නෑ මේ ඉතුරු ටික අපි ඉතුරු ටික කියලා ඉමු ආද අනේ අයියා ෂොට් එක දීලා ඉන්නකො. මේ එතක රොකට් සින්දුවක් කියයි. සාලය මැද දුකෙන් ඉන්න මිනිහෙක් කුමක් කරන්දු මිල මුදලින් වාරය අගමතින් ඉන්න සගය කවියක් කීවා මත්වතුරෙන් පාරවෙවි දේවාලෙන් ඇනගත්තා හොඳමකින් මාරගති සංසාරෙත් කැරකෙනවා රවුමෙයිතින් බරකවියයි දුම්මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි බරකවියයි දුම්මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි ලාබෙට මාසට වාසි තියාගෙන අඩ පිරුණා වේල් දෙකෙන් පාටට රූපෙට දකින්න ලඳුන්හට හිත යනවා දකින්න තුරා බර කවියයි දුම්මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි බර කවියයි දුම්මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි සලකන සනසන උදවියටන් දුක හොඳටම දැනවෙනවා මනසට දුක දෙන ප්‍රශ්නවලක අපි දින දින පදිරි වුණා ලාබෙට මස්සට වාසි තියාගෙන බඩ පිරුණා වේල් දෙකෙන්
පාටට රූපෙට දකින ලඳුන් හට හිත යනවා දකින තුර බර කවියයි දුම් මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි බර කවියයි දුම් මුගුරයි ප්‍රශ්න ටිකයි මාර රසයි